හිතවතුනි මම මේ ඉන්නේ බෙල්ජියමේ වෝටලූ වල තියෙන වෙලින්ටන් කෞතුකාගාරය ළඟ. 1705 අවුරුද්ද දක්වා දිව යන ඉතිහාසයක් මේ ගොඩනැගිල්ලට තියෙනවා. යුරෝපයේ භූදේශපාලන ව්‍යුහය තීරණය කරපු ප්‍රධානතම සටනක් වෙච්ච වෝටලූ සටනේ ජයග්‍රාහක නායකයාගේ ප්‍රධාන මෙහෙයුම් මූලස්ථානය තමයි මේ ගොඩනැගිල්ල. 1815 දී ප්‍රංශ අධිරාජ්‍යයා වුණු නැපෝලියන් බොනපාර්ට් සහ ඔහුගේ ප්‍රංශ හමුදාව පරාජය කරපු බ්‍රිතාන්‍ය ප්‍රමුඛ හමුදාවේ නායකයා වුණු ඔහු තමයි වෙලින්ටන් සාමිවරයා. මේ වෙලින්ටන් සාමිවරයාගේ වෝටර්ලෝ යුද මෙහෙයුම් වලට අදාළ ලිපිලේඛන, යුද ආයුධ, නිලැඳුම් ආදිය මේ කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තියලා තියෙනවා. මේ වෝටර්ලෝ සටනට අදාළ තවත් වීඩියෝ දෙකක් මේ channel එකේ මම දාලා තියෙනවා. මම description එකේ link දෙක දාන්නම් ඔයාලට ලේසියෙන් බලා ගන්න. හරි. එහෙනම් අපි යමු මේ ගොඩනැගිල්ල ඇතුළට. 1769 මැයි 1 වෙනිදා උපත ලැබූ මේ වෙලින්ටන් සාමිවරයා බ්‍රිතාන්‍යයේ අගමැති ධුරයටත් දෙවරක් පත්වෙච්ච සුප්‍රකට හමුදා සහ දේශපාලන චරිතයක්. ලෝක ඉතිහාසයේ නැපෝලියනික් යුද්ධ කියලා හඳුන්වන නැපෝලියන් බොනපාර්ට්ගේ යුදමාලාවන් අවසන් කර ඔහු පරාජයට පත් කරපු පුද්ගලයා හැටියට මේ වෙලින්ටන් සාමිවරයා ලෝක ඉතිහාසයේ වැදගත් චරිතයක්. 1815 අවුරුද්ද වෙනකොට මේ ගොඩනැගිල්ල භාවිතා වුණේ අශ්වයින් යොදාගෙන තැපැල් කටයුතු සිද්ධ කරපු අතරමැදි කඳවුරක් හැටියට. 1815 ජූනි 17ත් 18ත් කියන දවස් දෙකේ තමයි වෙලින්ටන් සාමිවරයා මේ ගොඩනැගිල්ලේ හිටියේ. වෝටර්ලෝ යුද්ධයේ මෙහෙයුම් කටයුතු ඔහු විසින් සිදු කළේ මෙතන ඉඳලා. මේ ගොඩනැගිල්ලේ උඩටට්ටුවට නැග්ගට පස්සේ ඉස්සෙල්ලම හම්බ වෙන මේ කාමරයේ හිටියේ වෙලින්ටන් සාමිවරයාගේ පෞද්ගලික සහකරු විදියට වැඩ කරපු ඇලෙක්සැන්ඩර් ගෝඩන් කියන හමුදා සොල්දාදුව. යුද භූමිය පුරා සටන සිදු වූ දිනේ වෙලින්ටන් සාමිවරයාගේ පණිවිඩ ගෙන යමින් සම්බන්ධීකරණ කටයුතු සිදු කළේ ඔහු. හැබැයි අවාසනාවකට යුද බිමේදී කාලතුවක්කු ප්‍රහාරයකට ලක් වෙලා මාරාන්තික තුවාල ලැබපු මේ සොල්දාදුවා 1815 ජූනි 18 වනදා රාත්‍රියේදී මේ කාමරයේදී ජීවිතයෙන් සමු අරන් තියෙනවා. හිතවතුනි මේ කෞතුකාගාරේ වෝටලූ සටනට අදාළ බොහෝ දේවල් දකින්න පුළුවන්. බ්‍රිතාන්‍ය හා ප්‍රංශ හමුදාවන්ගේ අවියායුධ, නිලැඳුම්, යුද්ධයේ සැලසුම්, ලිපිලේඛන, පෞද්ගලික උපකරණ වගේ බොහෝ දේවල් මෙතන තියෙනවා.
මේ කාමරය තමයි වෙලින්ටන් සාමිවරයාගේ ප්‍රධාන රාජකාරී කාමරය. තමන් සටන ජයගත් බවට ප්‍රකාශ කරලා ඔහු විසින් යවූ ලිපිය අත්සන් කරලා තියෙන්නේත් මේ කාමරයේදී. යුදබිමේදී අත්‍යවශ්‍ය දෙයක් තමයි වෛද්‍ය ප්‍රතිකාර. මේ ඔබට දකින්න ලැබෙන්නේ වෝටර්ලෝ යුදබිමේ වෛද්‍ය ප්‍රතිකාර කටයුතු සඳහා යොදාගත් විවිධ උපකරණ එකතුවක්. හිතවතුනි මේ කෞතුකාගාරේ ඩිජිටල් තාක්ෂණයෙන් ප්‍රතිනිර්මාණය කරපු දේවල් ගොඩක් තියෙන බව ඔයාලා දකින්න ඇතිනේ. ඉතින් කෞතුකාගාරයෙන් යන්න කලින් අන්තිමට මෙන්න මේ වීඩියෝ ඔයාලට බලන්න පුළුවන්. වෝටර්ලූ සටන භූමියේ සිද්ධ වෙච්ච හැටි, හමුදා කාණ්ඩ මෙහෙ වෙච්ච ආකාරය වගේ දේවල් මේ කෙටි චිත්‍රපටියේ දකින්න පුළුවන්. එහෙනම් හිතවතුනි අද වීඩියෝවෙන් සමුගන්න වෙලාව හරි. යුද්ධයක එක දවසක සිද්ධ වෙච්ච ජය පරාජය මත යුරෝපයේ භූදේශපාලනය වෙනස් වුණේ හරිම අපූර්ව විදිහට. ඒ සියලු සිදුවීම් එක්ක අද සමුගත්තත් අපි ලෝකයේ ලස්සන බලන්න ඉක්මනට හමු වෙමු. ගිහිල්ලා එන්නම්.